Hi guys, welcome back. ඔන්න අද හංගරි වල ෆයිනල් එපිසෝඩ් එක. ඉතින් රවුන්ඩ් ගහලා ඇවිල්ලා අන්තිමට මම ආවේ මෙන්න මෙතනට. සෙචෙන්යේ එස්ෆහන්තේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනට ආවොත් හංගරි වල තියෙන ෆේමස් ලෑන්ඩ්මාර්ක්ස් කීපයක් බලා ගන්න පුළුවන්. මගේ පිටිපස්සෙන් තියෙන ඉස්ෆහන් සෙචෙන්යාගේ ප්‍රතිමාව. හංගරි කියන්නේ ඇත්තටම ගොඩක් පොඩි රටක්. ඉතින් මේ රටේම තියෙන ලස්සන තැන් බලන්න දවස් දෙකක් වගේ හොඳටම ඇති. මේ තියෙන්නේ සෙචෙන්යි චේන් බ්‍රිජ් එක. ඉතින් ඔය එහා පැත්තේ තියෙන්නේ බුදා කාසල් එක. ගොඩක් අය ඉර බහින වෙලාවට මෙතනට එනවා ලස්සන පික්චර්ස් ටිකක් ගන්න. ඔයාලට මේ හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ටුවර් ගයිඩ් කෙනෙක්ව බුක් කරන්න. ඉස්ෆහන් සෙචෙන්යි තමයි හංගරි මොඩර්නයිස් කරලා හදලා තියෙන්නේ. මේ ඔයගලන්ට වීඩියෝ එකේ පේන ගොඩක් තැන් දෙවනි ලෝක යුද්ධයේදී විනාශ වෙලා තියෙනවලු. ඔයාලා බුදාපෙස්ට් ගෝ ඇප් එකෙන් ට්‍රැවල් පාස් එකක් ගත්තොත් මෙන්න මේ ට්‍රෑම් රයිඩ් එක නම් මිස් කරන්න එපා. බුදාපෙස්ට් නගරයේ තියෙන ලස්සන හැම තැනකටම මේ ට්‍රෑම් එකෙන් යන්න පුළුවන්. ඉතිහාසය ගැන උනන්දුවක් ආසාවක් තියෙනවා නම් හංගරි කියන්නේ යන්න ඕනෙම රටක්. ඉතින් ඔන්න ඔහොමයි මගේ හංගරි සංචාරය ඉවර කරේ. තව අලුත් ලස්සන රටකින් හම්බෙමු. බයි.